තමන් පණ වගේ ආදරය කරපු තාත්තා සාලේ මැද ජීවිතේ නැති වෙලා ඉද්දී ඒ කඳුළු පිහදාගෙන ලෝකයක් ඉස්සරහා සටන් කරන්න ඔයාට පුළුවන්ද? අද ලෝකයේ වැඩිම ODI ශතක ගාණක් ගහපු ලෝක ක්‍රිකට් ඉතිහාසයේ රජෙක් විදිහට ඉන්න මේ මිනිස්සයා ඒ යකඩ හිත හදාගත්තේ එයාගේ ජීවිතේ දරුණුම රාත්‍රියකින්. හිතන්න 2006 දෙසැම්බර් ස්ථානය ඉන්දියාවේ දිල්ලි නගරය ෆෙරෝස් ෂා කොට්ලා ක්‍රීඩාංගණය මේ අවුරුදු 18 තරුණයා එදා රෑ ගෙදර ගියේ නොදැවි ලකුණු 40ක් ගහලා එයාගේ ටීම් එක හිටියේ ලොකු පීඩනයක. ඒත් එදා රෑ හරියටම පාන්දර 3ට විතර මේ කොල්ලගේ ඉස්සරහම එයාගේ තාත්තා ප්‍රේම් heart attack එකකින් තමන්ගේ අවසන් හුස්ම හෙලනවා. ගෙදර මලගයක් අම්මා අඬනවා නෑදෑයෝ පිරිලා තාත්තගේ සිරුර සාලේ මැද තියෙද්දී මෙන්න මේ 18 හැවිරිදි කොල්ලා එයාගේ කෝස්ට කෝල් එකක් ගත්තා. හැබැයි කෝච් හිතුවේ එයා ඊළඟ දවසේ තියෙන මැච් එක අතහරියි කියලා. ඒත් එයා ඇහුවේ එකම එක දෙයයි. සර් මම ග්‍රවුන්ඩ් එකට එන්නද කියලා. මේ වෙලාවේ මම ඔයාගෙන් දෙයක් අහන්න කැමතියි. ජීවිතේ ලොකුම ප්‍රශ්නය ඔයාගේ ඔළුවට කඩා වැටෙද්දී ඔයා මට අද බෑ මට ප්‍රශ්න වැඩි කියලා හේතු කියනවද? නැත්නම් ඒ හැම දෙයක්ම අමතක කරලා ඔයාගේ වැඩේට බහිනවද? ඔයා ලේසියෙන් අතහරින්නේ නැති ඇත්තම ෆයිටර් කෙනෙක් නම් පහලින් සක්සස් කියලා දැන්ම කමෙන්ට් එකක් දාන්න. හරි එහෙනම් අපි බලමු එදා මොකද වුනේ කියලා. එදා මුළු ක්‍රීඩාංගණයම පුදුම වුණා. තාත්තගේ මලසිරුර ගෙදර තියෙද්දී මෙන්න මේ පුංචි කොල්ලා බැට් එකක් කරන් ග්‍රවුන්ඩ් එකට ආවා. එයාගේ ඇස්වල තිබුණේ කඳුළු නෙවෙයි පිස්සු හැදෙන ගින්දරක්. එදා එයා පැය ගාණක් බැට් කළා ලකුණු 90ක් ගහලා තමන්ගේ ටීම් එක පරාජයෙන් බේරගත්තා. එයා අවුට් වෙලා කෙලින්ම ගිය ගෙදරට ඒ තමන්ගේ තාත්තගේ අවසන් කටයුතු කරන්න. එදා ඒ දංගකාර කොල්ල මැරුණා. ලෝකය හොලවන යක්ෂයෙක් එදා රෑ ඉපදුනා. එදා ඉඳන් එයා දැක්කේ එකම එක හීනයයි. අද වෙනකොට ODI ශතක 50යි. ජාත්‍යන්තර ලකුණු 26000කට වැඩි ලෝකේ වැඩිම සල්ලි හම්බ කරන ක්‍රීඩකයෙක්. එදා තාත්තා වෙනුවෙන් බැට් කරන්න ආපු අන්න ඒ කොල්ලා වෙන කවුරුත් නෙවෙයි ක්‍රිකට් ලෝකයේ රජු විරාට් කෝලි. ජීවිතේ ලොකුම වේදනාව ඔයාගේ ලොකුම ශක්තිය කරගන්න